ෆ්ලොරන්ස් නයිටින්ගේල් උපත ලබන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේයි. ඒ වර්ෂ 1820 මැයි මාසයේ. ලෝකය ඇයට ගෞරව කරන්නේ ඇය නූතන හෙද සේවාවේ නිර්මාතෘවරිය හැටියටයි. ක්‍රිමියානු යුද්ධයේ වාර්තා වන්නේ වර්ෂ 1853 දී. තවත් පාර්ශව කිහිපයක් සමග බ්‍රිතාන්‍යයත් මීට හවුල් වෙනවා. යුද්ධයෙන් තුවාල ලැබූ සෙබළුන් හට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට සහාය වීමේ අවස්ථාව ෆ්ලොරන්ස්ට ලැබෙනවා. මේ 1854 වර්ෂයයි. මෙහිදී වාර්තා වන අපූර්ව සිදුවීමක් වන්නේ එක රෝගියෙකුට ප්‍රතිකාර කිරීමෙන් පසු අනෙක් රෝගියාට ප්‍රතිකාර ලබා දීමට පෙර අත්සෝදා පිරිසිදු කරගන්නා ලෙස ෆ්ලොරන්ස් වෛද්‍යවරුන් දැනුම්වත් කිරීමයි. Tamanගේ දෑත්වල පිරිසිදුකම ගැන උනන්දු වන ෆ්ලොරන්ස්ට වෛද්‍යවරු සිනාසුණු බවත් වාර්තා වෙනවා. එසේ වුවත් තුවාල ලද සෙබළුන් මරණයට පත්වීමේ ප්‍රතිශතය ෆ්ලොරන්ස්ගේ වැඩපිළිවෙල නිසා 42% සිට 2% දක්වා අඩු කර ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. පහනක් අතින්ගත් කාන්තාව යනුවෙන් සෙබළුන් දයාබර ලෙස පිළිගත් ෆ්ලොරන්ස් නයිටින්ගේල් ලොව ප්‍රථම හෙදි පුහුණු පාසල විවෘත කළේ 1860 වසරේදී. ඇය මිය යන්නේ වර්ෂ 1910 අගෝස්තු මාසයේයි.